හොඳ කලකෙවී මදිවට පෙරපින් මංගෙන විදි උඹලට හොඳ කලකෙවී බරමිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැත්තේ අන්දරවට කවයිුන්නේ ඉන්දර වගේ හිතගත්තේ නොදුටු විලාසේ මගහැර යන්නේ සිතට මගේ නෑවන්නේ නොදුටු විලාසේ මගහැර යන්නේ සිතට මගේ නෑවන්නේ පැරිසි බලලා ඉවර කරන්න බැරි තැනක් කියලා ඔය හතේ හදපු දැන් නම් ඒක කලාගාරයක් නේ මෙන්න ඕනකින් බාපු ගමම ඇයි මං ගැන වද වෙන එක හිතලා කරපු දෙයක් නෙමෙයි අයියෝ ඒකට කමක් නෑ නමයිනේ එතකොට අයියෝ පැරිසිට වව් ඔයා මේව ගෙදර අයට තියාගන්නේ නැත් එක්ක මේ පර්ෆියුම් එක හරිම සැරයි මොකක්ද කියලා සෝයි ගෝල්ඩ් හරි ඩයමන්ඩ් හරි දාගන්න හැබැයි අනාගත අයට වෙන මේ වගේ තැලින් පුළුවන් කියලා ඔප්පු කළොත් එහෙම සමහර විට අපේ වාහනේ රෝස් පාට දාවා ඒ මොන අපරාධයක්ද සර්වන්ට් ලට කොහෙන්නේ හැබැයි ප්‍රශ්නයක් නෑ ඊට උණුනා ඔයාට යාගේ වැඩ කර පිස්සු වැඩිලා වගේ ඉන්න ඕනේ අපේ ඔයාගේ නම මොකද කිව්වේ සෝයාව පිළිගන්න කියලා එයාගෙන් කරන්න බෑනේ ඔයා එයාගෙන් ඈත් වෙලා හිටියොත් හොඳයි මේ රස්තියාදු ගගා ඉන්නව නේද කෑ ගහන්න එපා හරිද මේ වැඩක් අවුරුද්ද මැදලා මේක ගන්න මේ ඉස්කෝලේ හොඳක් වේ මේරිනෙට් ඔයා කියන විදිහට ක්ලොයිට යාගේ නංගේ විනාශ කරන්න ටැග්ගක් විදියට මං ගෙදර ගියාට පස්සේ මගේ ඩයමන්ඩ් ෂූස් ටික ඉන්න වෙන්නේ නැති මට මුලින්ම හම්බුනේ සෝයිගේ මට තේරෙනවා මොකක් ඔයා මේරිනෙට් එක තේරෙද නියමයි සුපිරි වැඩක් කරපොත්ත දාමු මට නම් මගේ තැන හදාගන්න මගේ හීන ඔක්කොම එක එක චරිත කරලා අනිත් අයව සතුටු කරන එක ඔයාට පේනවද මේ තින්නේ මගේ හීන ගබඩ ඔන්න නොකීවයි කියන්න එපා එක්ක ඔයා මිනිස් ඇති කරලා දාන්න පුළුවන් බලයක් මං ඔයාලට දෙන්නම් ආත්ම විනාශකාරීගේ ගමන ආත්ම විනාශකාරිය ඔයාගේ රැගවට යන මේ වෙලාවේ පොස්ටේ සිට දෘෂ්ටියක ඇවිල්ලා මෙරි ඔයා මාව නෙවෙයි තලුන්නේ දක්ෂය මොඩය කියලා මේ පුළුවන් ඒත් ඔයා ළඟ කවුරු හරි ඉන්නෝ බෑ ඒ ආපේ මේ මුළු නගරේම බිමට සමත මේ මොකටද කරපු විනාශය කරන දෙයක් ඔයාගේ සපත්තු ඔය සපත්තු ප්‍රශ්න ආවි අපි බේර ගන්න නගර ඔන්න මං ගියා එයා සාදරෙන් පිළිගන්නවා සෝයි අද වෙච්ච දේවල් වලට සමා වෙන්න කැමති වෙයි කියලා හැබැයි අන් ගන්න කැමති වෙන එකක් නෑ මොකද ඒ කරන්නේ මට තියෙන ප්‍රශ්නේ මෙයාට අපිට හෝටල් එක කාමරයක් කරන්න මට පොරොන්දු වෙන්න ඔයාගේ හීන හැම දෙයකම ඔයාට ස්තුතියි ඔයා හරි රතු චූටි තමුන් මිර කිවුලසල බාර කරුණ දවස ඔයාගේ නංගිටයි ෆීලික්ස්ටයි මං දුෂ්ට අකුමලගත් මිරිකියුරස් දෙකක් කියලා එහෙනම් කවුද අම්මලා තාත්තලා ක්ලබ් එකේ මෙම්බර් මනී දැන් එන ගමන් ඉන්න ඔය දවල්ට ඔය ඇත්තටම ඉතින් මේ දෙන්න ෆිල්ම් වල වැඩ කරන සංකීර්ණයි වගේ ඇත්තට කව ඒඩ්‍රියන් මාලිගාව තමයි යාගේ ගෙදර ඉතින්ගේ ඒඩ්‍රියන්ගේ කතාවේ ඒතන ගට වෙන්න පුළුවන් හැබැයි ඉතින් ඒ ප්ලෑන් කැත ගෙම්බි තඩේ කවුරු වුණත් මම තමතකොට යාට තේරෙයි අපිට මං හිතුවේ ඒඩ්‍රියන් ඉස්කෝලේ යනවට ඕවා කැමතියි කියලා අපි බලමුකෝ මේන්නේ සාමාන්‍ය ගෙදරට කාවත් ගෙන ගන්න අම්මට හොඳ කේලම් ටිකක් කියලා කලට යන්න ඕනේ ඒ වුණාට නයිට් වරයට මේ තව ටිකකින් රූෆ් එකට හෙලිකොප්ටර් දෙයක් නෑ නුනා ඔව් හමු අපේ ප්ලෑන් එකේ තිබ්බද අපි ගේබ්‍රියල් අංකල් මට ඔයාලට පෙන්නන්න නෑ මම කිව්වේ ස්තුතියි එන්නකෝ මගේ පැටියෝ ගේබ්‍රියල් කෙනෙක් හිටියනම් ඔයාට අනිවාර්යෙන්ම යවර ගේබ්‍රියල්
ඕනේ. ඒ නිසා මේක මං අද ඔයාලට දෙන්න. පාරවල් මට හොඳට මතකයි. එයා දැනගන්නවා මං තමයි යකුම. ඩූස් ෆීලික්ස් රවට්ටනේ ලස්සනට. ඔය එපා. ඔය කොහෙද දැන්වත් මට ඇත්ත කියනවා. මට මගේ නෝනගේ මුද්ද හොයාගන්නට පුළුවන් කියලා. ෆීලික්ස් ස්කොල්ලගේ මිරකියුලස් මිනිහට එච්චර හයියක්. ඔහම ඉන්නවා. කලෙක්ටර් ඒකොල්ලගේ ෆෝන් එක දීලා යනවා. ප්‍රිය ලංකා මගේ ෆෝන් එක. මොනවද මගෙන් හංගන්න හදන්නේ? ෆ්ලැග් වෙලා වගේ නේද? කමක් නෑ මං හිතුවේ නෑ ඔයා මෙතන ඉන්න ෆීලික්ස්. පොඩි උදව්වක් දෙන්න අපි වැඩේට දැන් වෙලාව හරි මා මීර කියලා ශ්‍රාද්ධ හරි. ඔයා තියාගන්න. මං කොහොමදත් ඔයාට මේක දෙන්නයි හිටියේ. එකම තියාගන්න ඔයාගේ වේදනාව සානිප එල්ල ඕක මගේ ෆෝන් එක. ඒත් ඔය වීඩියෝ එක චූටි දැන් ඔයාට නිදහස් වෙන්න. ලියවිලා නෑනේ. ඔයාට හිතෙන්නේ නැද්ද? තියෙන බලය තරම්ම. අපිට තම හොඳ ප්ලෑන් එකකට අදහසක් ආවා මේරනට්. එතකන් අපි දෙන්න ගිහින් අලුත් කතාවක් ලියන්න. ඔබ දැනටමත් SLT මොබිටෙල් ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයෙක්ද? POTV නව සම්බන්ධතාවයක් ලබාගෙන මාස 6ක් පුරාවට නොමිලේ TV බලන්න ළඟම ඇති SLT මොබිටෙල් ශාඛාව වෙත පැමිණෙන්න. හිතට දැනෙන මූවීස් ඕන තරම්. පිටියෙන් ඉවතර එල්ල කරන පහරක් පැහැදිලිව බලා ගන්න HD channel රසක්. ස්මාර්ට් විදිහට TV බලන්න ඕන දෙයක් මග හැරුණත් ආයි බලා ගන්න. රිවයින්ඩ් කරන ඔප්ෂන් එක සමගින් SLT Mobitel POTV, the best on demand entertainment. කුඩිගහයට මම උපන්නේ නම ගිය තැන කිරටේ කොළඹය කියලයි කියන්නේ මුළු ලෝකය හතර වටේ. මහත්තයා ඇයි? දැන් ඕකද තමුන්ගේ වැඩේ? මොතර බලනවා. තමුන්ගේ මිනිස්සු පිරිමිකමට ලැජ්ජාව. කතා කර කැට බලන්නකෝ. පොඩුවක් වගේ. මොකද්ද මිනිහා කිව්වේ? කරනකො ඒ වගේ වැඩක්. පොඩි ලෝ බජට්. මිනිස්සුත් ඒ බලන්න. අපරාධි මං උඹ වගේ කෙනෙක්ට ආදරේ කරේ. ආදරේ කරේ? තමුස කොහොමද මට ආදරේ කරේ? තමුස හැමදාම කරේ මාව හිර කරපු එක. තමුස මට ආදරේ කරා නම් තමුසට තිබුණා අඩුම ගානේ මම කරන්න කැමති දේවල් මට කරන්න ඉඩ දෙන්න. තමුස මට මගේ ආලු ආසේ කරන්න දුන්නද? මට බොන්න දුන්නද? අඩුම ගානේ මට මගේ නිදාසේ පාරක බහලා යන්න ඉඩ දුන්නද? කුමල බඳලලවා මොඩෙක් වෙන්න බා. නාදිනෝ. කියන දේ. අල්ලන්න බා මට හිරකිනයි මේක මගේ ෆෝන් එක. මම පාස්වර්ඩ් දාලා දෙන්න මට ඕනේ ඉඳා. මටත් කෙනෙක් බෞද්ධ කල් කරත් තියෙන ඉඳා ඔයි. අතීතයේ එක් දවසක සෙමින් ඔබ ඇවිදින්න කීවා මට ආදරෙයි කියලා